අයිබෝවන් අද මම ඇවිල්ලා ඉන්නේ නයිකොච්චි වගාවකට. මේ නයිකොච්චි වගාවේ මෙතන පැල 300ක් විතර තියෙනවා මල්චින් දාලා හොඳට පාත්‍ය හදලා අඩි 3ක් අඩි 2ක් අතර පරතරයකින් පැල හිටවලා තියෙනවා. මේ වගාවේ ප්‍රධාන ගැටලුව කිව්වේ කොච්චර පොහොර දැම්මත් අවශ්‍ය ප්‍රමාණයට ගහේ පළ දරන්නේ නැති. ප්‍රශ්නය දැක්කහම තේරෙන්නේ අනවශ්‍ය විදියට පොහොර යොමු කරලා තියෙනවා ගහට. ඒ වගේම සාර්ථක ජල සම්පාදන ක්‍රමයක් නැති හින්දා ගහට අවශ්‍ය ප්‍රමාණය වතුර හම්බෙලා නැහැ. පොහොර වැඩි වෙලා තියෙන හින්දා තමයි මේ පැල හිටවලා මාස 5ක් වගේ වෙන්නේ. දැන් අඩි 4කට කිට්ටුව ඉස්සලා තියෙනවා. අඩි 4කටත් වැඩි. පළවෙනිම කරන්නේ මේක ජල සම්පාදන ක්‍රමයක් ඩ්‍රිප් ඉරිගේෂන් එකක් කරනවා මිලිමීටර් 16 LPD දාලා කෙමිකල් එක දාලා. ඊට පස්සේ මේකේ පොඩි ප්‍රූනින් එකක් කරනවා මේකට උතු පාසු කරගන්න. අපි දැන් මේකේ පාසු කරා වැඩි මොනක් අතෝරෝදී අතු ටිකක් පාසු කරලා සපාසු කරගත්තා. දැන් දෙවෙනි ස්ටෙප් එකට කරන්න යන්නේ මේකේ තියෙන මේන් බටයක් විතර තියෙන අඟලේ බටයක්. අඟලේ මිලිමීටර් 16ට අපි ගේන්න හදන්නේ. LPD එකට. එතකොට අඟලෙන් භාගයට T එකක් තියෙනවා. අඟලෙන් භාගයට රෙඩියුස් වෙන T සොකට් එකයි. ඊට පස්සේ මේ රෙඩ් සොකට් එකයි. අතුලට පොට තියෙන රෙඩ් සොකට් එකයි. මෙන්න මේ වෑල් එකත් එක්ක එන මිලිමීටර් 16 ස්ටාර්ට් පැත්තක් තියෙන අඟල් භාගයට රේට් එක තියෙන පිටපොට තියෙන වෑල් එකත් එක්ක එන සොකට් එක තමයි අපි මේ පාවිච්චි කරන්නේ මේ වැඩේට. මිලිමීටර් 16 LPD එක සම්බන්ධ කරන්න මේ වගාවට ජල සම්පාදනය කරන්න. මේන් ජලනල පද්ධතියෙන් LPD මිලිමීටර් 16ට සම්බන්ධ කරගෙන තියෙන්නේ දිගටම. ඊට පස්සේ අපි පෙළි තීරු දිගේ මිලිමීටර් 16 LPD එක දිගට අදගෙන තියෙන්නේ. දැන් අපිට දෙන්න නොසල් එක ගන්න විතරයි මේ. මිලිමීටර් 16ට අපි බටේ වහන්න ගන්න එන්කම්. ඔකට අපතකයි. ආ මේක නම කියන්නේ. මම පළවෙනි එක ගන්නනේ. ඉත බලා ගන්න. මේක දානවා මේකට. මේකෙන් නමුවා ඊට පස්සේ ඒකට දාන්න. ආයෙ වතුර යන්නේ නැහැ. මේකට වෙනම ටූල් තියෙනවා. මේ